of a final year medical student. අයිබෝන් සුබ දවසක්. ඉතින් ආදරෙන් පිළිගන්නවා නැවත වතාවක් විශ්ව පෙරේරා YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. ඉතින් දැනට අවුරුදු 3-4කට විතර කලින් මගේ මේ විශ්ව පෙරේරා YouTube නාලිකාව පටන් ගත්තේ. ගොඩ කාලයකට පස්සේ තමයි මේ විදිහට මට day in life vlog එකක් ගේන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක තමයි වෛද්‍ය විද්‍යාලයේ මම ගත කරන අවසාන අවුරුද්ද. මේ ඉතින් මම හිතුවා මේ අවුරුද්දේ එක දවසක් ගෙවෙන විදිය මේ විදියට ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. මොකද ඔයගොල්ලෝ පරණ වීඩියෝස් බැලුවොත් එහෙම මගේ මේ ප්ලේලිස්ට් එකට ගිහිල්ලා මගේ බ්ලොග්ස් බැලුවොත් එහෙම බලා ගන්න පුළුවන්. පහුගිය අවුරුදු 3-4 මම කොහොමද වෛද්‍ය විද්‍යාලය තුල ගත කළේ කියලා. ඉතින් අවසාන අවුරුද්දේ තියෙන විශේෂත්වය තමයි මේ අවුරුද්දේ අපි දවසම වගේ ඉන්නේ හොස්පිටල් එකේ. අපිට දැන් ලෙක්චර්ස් නැහැ. අපි සම්පූර්ණයෙන්ම සායනික පුහුණුවක් ලබන්නේ. ඒ කියන්නේ රෝගීන් සමග ඉඳිමිනුයි ඉගෙන ගන්න. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ දවසක්. මේ ඔය මම පෙන්නුවේ අපේ බෝඩිම ඉස්සරහම තියෙන කාසෙල් එකක්. මම ඒක ආයි පෙන්නන්නම් එළිය තියෙන වෙලාවක. ඉතින් ඔය අද නම් මුලින්ම එකතු වෙන්නේ පහුගිය වීඩියෝස් බලද්දී වඩා තේරෙයි මගේ ඇඟ දැන් පොඩ්ඩක් මහත් වෙලා ගතියක් තියෙනවා කියලා. ඉතින් ඒ සඳහා ගත ක්‍රියාමාර්ගයක් තමයි මේ උදේ මෙහෙරුණු ගමන් මම දැන් මේ ටිකේ පොඩ්ඩක් එක්සර්සයිස් කරන්න පෙළඹිලා තියෙනවා. ඒ වගේම ඇවිදලා එන්න පෙළඹිලා තියෙනවා උදේ පාන්දරම. ඉතින් ඊට පස්සේ දැන් මම වෝම් ඩවුන් වෙනකන් කියලා මම එකපාර ලෑස්ති වෙන්න යන්නේ නැහැ. ඇඟ හොදන්න ගන්නෙ නැහැ. මේ එක්සර්සයිස් කරලා ඉවරලා මම ගොඩක් අර උදේ වෙන වැඩක් කරනවා. ඉතින් ආයිබෝන් දැන් වෙලාව 6:00යි. මේ මෙතන දැකලා පුරුදුත් ඇති සමහරවිට මේ මගේ අලුත් බෝඩිමේ මේ අලුත් වීඩියෝ බලපු ළමයි දැකලා ඇති. මෙතන ඉඳන් තමයි මම මේ වීඩියෝ රෙකෝඩ් කරේ අලුතෙන්. මේ අර يعني අනුමාන වීඩියෝ එකක් එහෙම දැම්ම බයොලොජි ලෙසන්ස් විශ්ව channel එකට එහෙමත්. තව මේ මගේ විශ්ව පෙරේරා YouTube channel එකටත් වීඩියෝ එකක් දැම්මා මෙතන ඉඳන්. මෙතන තමයි මගේ අලුත් බෑග්ග්‍රවුන්ඩ් එක. ඉතින් මේ තියෙන ඇත්තටම මේ කර්ටන් එකක් මගේ ජනේලේ තියෙන තැන. ඉතින් හැමදාම උදේට සමන් මේ වෙලාවට වගේ වෙද්දි මම කර්ටන් එක අරිනවා. එතකොට මේ ලස්සන දර්ශනයක් ඉතින් පේනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඒක. මේ දැන් අද නම් මේ ගොඩාක් හොඳ ආලෝක තත්ත්වයක් නැහැ එළියේ. මොකද මේ වැහිබර කාලගුණයක් තමයි මේ ටිකේ තියෙන උදේට. ඉතින් එන්න මම ඔයගොල්ලන්ට පෙන්නන්න. මෙතන ඉස්සරහම තියෙන්නේ මේ කාසෙස් කීපයක් ඔය වටේටම තියෙන්නේ. ඉතින් මේ එක එක දවසට ඉතින් එක එක වාහන තියෙනවා. ඔන්න දැනුත් තියෙනවා ටෙස්ලා එකක් එහෙමත් නවත්තලා එතන ඉස්සරහ. මේ ඔයගොල්ලෝ පේනවා නම් මම පොඩ්ඩක් zoom කරලා පෙන්නන්න. හරි. එහෙනම් ඉතින් අපි ලෑස්ති වෙන්න හදන්නේ හොස්පිටල් එකට යන්න ඕනේ. දැන් ඉස්සරනේ කැම්පස් එකට ගියේ. දැන් උදේම ඉතින් හොස්පිටල් එකට යන්න ඕනේ. මෙතන ඉඳන් වැඩි දුරක් නැහැ. මීටර 300යි තියෙන්නේ. අපි යන් හොස්පිටල් එකට අද දවසේ කොහමද ගෙවෙන්නේ කියලා බලන්න. ඉතින් මේ දවස්වල අපි කරන්නේ ජින් ඇන්ඩ් ඔබ්ස් අපොයින්ට්මන්ට් එක. ඒ කියන්නේ ප්‍රසව හා නාරි වේදය. ඒ කියන්නේ අපි කාන්තාවන් සම්බන්ධ රෝග ගැන සහ ඒ වගේම බබාලා හම්බෙන අම්මලා ගැන. ඒ කියන්නේ ප්‍රසූතිය සම්බන්ධ විද්‍යාව තමයි ඉගෙන ගන්න. ඉතින් බෑග් එක ලෑස්ති කරගන්නකොට සාමාන්‍ය දේවල් වලට වඩා විශේෂ දේවල් ටිකක් ලෑස්ති කරගන්න ඕන වෙනවා. මේ තියෙන්නේ එහෙම එකක්. දැන් අපේ ප්‍රසවානාරි වේදය ඉගෙන ගන්නකොට මාස 2ක පුහුණුවක්. ඒකෙදි එක මාසයක් අපි ගත කරන්නේ ප්‍රසූත වාට්ටුවේ. ඉතින් ඒකෙදි අපිට මේ ටේප් එක මෙෂරින් ටේප් එක වැදගත් වෙනවා. අම්මලාගේ බබා කොච්චර ලොකු වෙලාද කියලා බලන්න මේ බඩ මැනලා. ඉතින් ඒ හින්දා අපිට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මෙෂරින් ටේප් එකක් අපේ ළඟපාතම. ඒ වගේම ඔයගොල්ලෝ දකින්න ඇති මම සැනිටයිසර් බෝතලයකුත් දාගත්තා. සහ මේ ඔල්ලෝසුවත් අනිවාර්යෙන් වැදගත් වෙනවා. මේ සැනිටයිසර් බෝතලේ දාගන්න එක නම් පුරුදුනේ. ඇත්තටම මේට කලින් මම කරේ ළමා රෝග විද්‍යාව පීඩියට්‍රික්ස්. ඒකෙදි අපිට අලුත උපන් බබාලවත් බලන්න. ඉතින් මේ වට්ටුවේදීත් අපිට හම්බ වෙනවා බලන්න. ඉතින් ඒකෙදි අපිට ඒගොල්ලොන් අල්ලන්න බෑ. හිතන වෙලාවට අපි අනිවාර්යයෙන්ම දෑත් පිරිසිදු කරගන්න ඕනේ ඒ සඳහා. ඉතින් ඒකත් එක්ක තමයි මේ සැනිටයිසර් බෝතලේ ගන්න පුරුදුනේ මම. මේ ඉතින් මේ විදිහට අපි ලෑස්තිලා හොස්පිටල් එකට යමු වෙනවා. ඉතින් මුල් අවුරුදු කීපය ගත කරන කාලේ අපි වැඩියෙන්ම හිටියේ කැම්පස් එකත් එක්ක. ඉතින් ඒ හින්දා කැම්පස් එක ගාම බෝඩිමත් තමයි අපි අරන් තිබ්බේ. ඉතින් පරණ වීඩියෝස් බලලා තියෙනවා නම් ඔයගොල්ලෝ දැකලා ඇති. මේ මයි නවීන් කියලා මගේ හොඳම යාළුවයි තමයි අපි මේ බෝඩිමේ හිටියේ.
නමුත් දැන් අපි දවසම ඉන්නේ කළුබෝවිල හොස්පිටල් එකේ ඉඳලා හොස්පිටල් එක ගාව බෝඩිමක් අපිට ගන්න වුණා. ඉතින් මේ බෝඩිමේ මායි නවීනුයි තව මගේ හොඳම යාළුවෙක් කෙනා තරුත් මේ බෝඩිමේමයි ඉන්නේ. ඉතින් බෝඩිමත් දවසක මම පෙන්නන්නම්. ඉතින් මේක අපි දෙවෙනි තට්ටුවේ තමයි ඉන්නේ. එතකොට මගේ බයික් එක නවත්තන්න විතරයි ඇත්තටම මෙතන ඉඳ තියෙන්නේ. මොකද මේකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක බිම් මහලත් කාසෙල් එකක් සඳහා තමයි වෙන් කරලා තියෙන්නේ. ඉතින් අපි කරන මේ අපොයින්ට්මන්ට් එක අනුව සහ ඒ අපොයින්ට්මන්ට් එකේ ඉන්න කන්සල්ටන්ට් අය කියන්නේ විශේෂඥ වෛද්‍යවරු අනුව අපි හොස්පිටල් එකට යන්න ඕන වෙලාව වෙනස් වෙනවා. මොකද අපේ උදේවරුේ රාජකාරිය තමයි අපි උදෙන්ම ගිහිල්ලා මේ පේෂන්ට්ලත් එක්ක අපිට වෙන් කරලා දින පේෂන්ට්ලත් එක්ක කතා කරලා ඒගොල්ලොන්ගේ රෝග ඉතිහාසය ගැන අහලා ඒගොල්ලොන්ව පරීක්ෂාවට ලක් කරලා ඊට පස්සේ ලෑස්තිලා ඉන්න ඕනේ මේ කන්සල්ටන්ට් ඉස්සරහා මේ ආවොත් එහෙම අපි පේෂන්ට් ගැන කියන්න. ඉතින් එතකොට කන්සල්ටන්ට් පරක්කු වෙලා නම් ඉන්නේ අපි ගොඩාක් මුදෙම යන්න ඕනේ නැහැ. අපිට වෙලාව තියෙනවා නම්. ඉතින් සාමාන්‍යයෙන් ජිනනොක්ස් අපොයින්ට්මන්ට් එකේදී අපි සාමාන්‍යයෙන් 7:00 වගේ වෙද්දි හොස්පිටල් එකට යනවා. මේගොල්ලෝ දකින්නේ කළුබෝවිල ශික්ෂණ රෝහල. ටීචින් හොස්පිටල් එකක් කියන්නේ ඒකයි ශික්ෂණ රෝහලක්. මම දවසක කියන්නම් ඇයි ශික්ෂණ රෝහලක් අනිත් රෝහල් වලින් වෙනස් වෙන්නේ කියලා. රෝහලේ 21, 22, 23 කියන වාට්ටු තමයි අපිට අයිති වෙන්නේ මේ ප්‍රසව නාරි වේදේ සම්බන්ධව. ඒකේ මහාචාර්ය එකගේ කියන එකේ තමයි අපි ඉන්නේ. කියන්නේ ප්‍රසව නාරි වේදේ සඳහා තවත් වාට්ටු තියෙනවා කළුබෝවිල රෝහල තුල. එතකොට අර මං කියෝ විදිහට මේ ශිෂ්‍ය රෝහලක් වෙන්න හේතුව තමයි මේකේ විශේෂ මහාචාර්ය එකකගේ කියන්නේ මහාචාර්යවරුන් කියන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ම තමයි ඔවුන් මහාචාර්යවරුන් විදිහට සලකනවා. මොකද අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විදිහට අපිට උගන්වන ලබන ඉඳ මෙහෙදී. ඉතින් මහාචාර්ය එකකේ කියන වෙනම යුනිට් එකක් තමයි අපිට තියෙන්නේ. එතකොට අපි 3 වෙනි සහ 4 වෙනි අවුරුද්දේ අනිත් වාට්ටු වල අපි ඉගෙන ගැනීම කටයුතු කරනවා. ඉතින් මේකෙදි අපි ඉගෙන ගන්නේ මෙන්න මේ වාට්ටුවේදී. මේක තියෙන්නේ තට්ටුවක් උඩ. එතකොට අපේ ස්ටුඩන්ට් රූම් එක තමයි අර ඔයගොල්ලෝ දැක්කේ මම ලෑස්ති වෙනවා. ස්ටුඩන්ට් රූම් එකේ ඉඳන් ආයෙත් පල්ලෙහා තට්ටුවට එන්න ඕනේ. ප්‍රසූති වාට්ටුව සඳහා. එතකොට මම මේ ටිකේ ඉගෙන ගන්නේ මේ ටිකේ මම වැඩ කරන්නේ ප්‍රසූත වාට්ටුවේ. ඉතින් රෝගීන්ගේ අවසරයකින් තොරව මට ඔවුන්ව පෙන්වන්න බැරි හින්දා මේ අපි රෝගීන් සමග කතා කරන කොටස් මම පෙන්වන්න යන්නේ නැහැ. වෙනද වගේම ඔහුගේ වීඩියෝස් බලද්දිත් ඔයාලා දකින්න ඇති ඒක. ඊට පස්සේ අපි වැඩ කටයුතු ඉවරලා උදෑසන අපේ වෝඩ් රවුන්ඩ් එක යනවා. අපේ කන්සල්ටන්ට්ලා කීප දෙනෙක් ඉන්නවා විශේෂඥ වෛද්‍යවරු. ඒගොල්ලෝගේ වෝඩ් රවුන්ඩ් ඉවරුණාට පස්සේ අපි ඒත්තකන් සහභාගී වෙන්න ඕනේ වෝඩ් රවුන්ඩ් එකට. ඊට පස්සේ අපි අපේ වෝඩ් එකේ වැඩ කටයුතු ඉවරුණාට පස්සේ අපිට පුළුවන් තවල් ආහාර වෙනකන් ඕනනම් අපේ වැඩ කරගන්න. ඒ වගේම ගොඩක් වෙලාවට තවල් ආහාර වෙනකන් සමහර වෙලාවට අපිට ක්ලාසස් ගන්නවා. ඒ කියන්නේ අපිට උගන්වීම් කරනව ලබනවා මේ තවත් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් විසින්. ඔයගොල්ලෝ අහලා තියෙනවද නැහැ රෙජිස්ට්‍රාර් සීනියර් රෙජිස්ට්‍රාර් කියන තනතුරු තියෙන වෛද්‍යවරුන්. ඉතින් එයාලත් අපිට සමහරවිට ක්ලාස් ගන්නවා. ඉතින් අද එහෙම දවසක් නෙමේ හින්දා මම මගේ වෝඩ් එකේ වැඩ කටයුතු ඉවරලා පාඩම් වැඩ කටයුත්තක් සඳහා මේ පොත් බලන ගමන් අද නම් ටිකක් වැඩ අඩු දවසක් වුණත් මම ඉදිරියේදී ගේන්නම් ඔයගොල්ලන්ට වැඩ වැඩි දවසක වීඩියෝ එකකුත් සමහර දවස්වලට අපිට සෙට් වෙනවා මේ ලේබර් රූම් ඉන්න සහ විවිධ ක්ලිනික් වර්ග අපිට හම්බ වෙනවා. ඒ දේවල් වල විස්තර මම ඉදිරියේදී අරන් එන්න ඔයගොල්ලන්ට. සාමාන්‍ය විශේෂඥ වෛද්‍යවරුන් දවසකට 2-3 පාරක් විතර වගේ වෝඩ් රවුන්ඩ් යනවා. විශේෂයෙන්ම කන්සල්ටන්ට් වෛද්‍යවරුන් කීප දෙනෙක් ඉන්නත් හින්දා. ඉතින් ඒ හින්දා අපි හවස් වරුවේත් වාට්ටුවේ රැඳී ඉන්න ඕනේ. කැෂුවලිටි දවසක් නෙමෙයි නෑ. ඒක රෝගීන් ඇතුළත් කරගන්න දවසක් නෙමෙයි නම්. ඉතින් මේ ඒ වගේ දවසක් ඉතින් හැමදාම වගේ අපි හවස 5 වෙනකම් වාට්ටුවේ ඉන්න ඕනේ අවම. ඊට අමතරව කැෂුවලිටි දවස් වල නම් රැ වෙනකම් අපි ඉන්න ඕනේ. ඉතින් මේ දවසෙත් අපි හවස වෝඩ් රවුන්ඩ් උත් තියෙන හින්දා වෝඩ් රවුන්ඩ් වලට සහභාගී වෙලා ඊට පස්සේ සමහරවිට විශේෂඥ වෛද්‍යවරු නැති වෙලාව අපේ වැඩ කටයුතු අවසන් නම් අපිට පුළුවන් පාඩම් වැඩ කටයුතු වල යෙදෙන්න. ඉතින් ඔහොම ඉන්නකොට අපිට ආරංචියක් ආවා එමර්ජන්සි යුනිට් එකට මේ අම්මා කෙනෙක් අරන් ආවා. බබෙක් හම්බෙන්න අම්මා කෙනෙක් අරන් ආවා මේ වේදනාවත් එක්ක. ඒ කියන්නේ සති ගාන සම්පූර්ණ නැති කෙනෙක්. ඒ වගේම බ්ලීඩ් වෙනවා කියලා ආරංචි වුණා. ඉතින් අපි දැනගත්තා මේක අපිට ඉගෙන ගන්න අවස්ථාවක්. ඒ හින්දා නමුත් අපේ වාට්ටුවල නෙමෙයි එදා කැෂුවලිටි වෝඩ් එක තිබ්බේ. රෝගීන් ඇතුළත් කිරීම තිබ්බේ. ඒ හින්දා අපි ඒ වාට්ටුවට ගමන් කරා. ඉතින් එහිදී දුක හිතන සිදුවීමක් සිදු වුණේ. ඉතින් ඒ බබා සති ගාන සම්පූර්ණ නැහැ. සති කිහිපයයි. ඉතින් සති 15ක්වත් සම්පූර්ණ නැතික ප්‍රූණ අවධියේදීම මිය ගිහිල්ලා තිබ්බා ඒ දරුවා. මේන යෂයි අපිට වඩා අවුරුදු 2ක් වැඩිම දැන් මේ වෙනකොට වෛද්‍යවරයෙක් විදිහට සේවය කරනවා.
මම කාලේ බ්ලොග් එකක් කරන්න කියලා බැලුවේ. පෙපරින් දවස් තේකක් බෝ. ඉමර්ජන්සි බල්ල මහන්සිට හරි හරි බෝ. උණු තේකක් බෝ එමර්ජන්සි බල්ල මහන්සින්ද. ඉමර්ජන්සි වැරියේෂන්. ඉතින් අපේ හැම ළමයන් වගේ ගොඩක් වෙලාවට කට්ටිය හවස 4 5 ඔය වගේ වෙලාවල් එද්දි තේ එකක් බොන්න පුරුදු වෙලා තියෙනවා ඩොක්ටර්ස් මෙස් එකට ඇවිල්ලා. මේ තියන්නේ මෙස් එකේ ඉඳන් අපේ බිල්ඩින් එක අපේ වාට්ටුව තියෙන බිල්ඩින් එකට යන පාර. මේ තියන්නේ අපේ ඒ වාට්ටුව තියෙන බිල්ඩින් එක. ඉතින් කළුපෝවල හොස්පිටල් එකට කලින් ඇවිල්ලා තියෙන අය ඉන්නවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් උද්දාගෙන යන්න බලන්න. ඉතින් දැන් වෙලාව 5ටත් කිට්ටුයි. අද දවසට තියෙන වැඩ කටයුතු අවසන් හින්දා අපි ගෙදර යන්නයි ලෑස්ති. ඉතින් අර මං කලින් කිව්වා වගේ බෝඩිම ඉන්නවා කිව්ව මගේ හොඳම යාළුවෝ දෙන්න නවීන්ට අමතරව ඉන්න යාළුවා තමයි තරු තමයි හම්බ වුණේ. එයා කලින්ම බෝඩිමට ගිහලා වොෂ් එකක් දාලා නැවත පාඩම් කරන්න එන ගමනුයි හිටියේ ලයිබ්‍රරි එකට වෙලා. කළුබෝයිට රෝහලට ඇවිල්ලා තියෙන අය දන්නවා ඇති ඔය පහුනේ දකුණු පැත්තෙන් මේ අපේ කලින් ඇක්සිඩන්ට් සර්විස් යුනිට් එක දැන් එතන නෙමෙයි ඒක තියෙන්නේ වෙනස්ම තැනක. මේ තියෙන්නේ අපේ පිවිසුම ප්‍රධාන පිවිසුම ඔයගොල්ලෝ උදේ දැක්ක තැන. නමුත් එතනින් එළියට යන්න බෑ මේ වෙලාවේ ඩෙඩු බලන්නත් එන හින්දා කට්ටිය වෙනම ගේට් එකකින් තමයි අපිට එළියට යන්න තියෙන්නේ මේ විදියට. ඉතින් මේ වගේ වීඩියෝ එකක් කරන්න පුළුවන් වුණේම අද මේ මට ගොඩාක් ෆ්‍රී දවසක් අනිත් දවස්වල සාපේක්ෂව බලද්දි මොකද හවස් වරුවේ මට පන්තිත් නැති දවසක් අද. ඉතින් එහෙම දවස්වලට මේ view එක දිහා මම බලන් ඉන්න එන විනාඩි 5ක් 10ක් විතර මගේ බැල්කනි ඉඳන් මම දකින view එක තමයි මේ. ඉතින් මේ තමයි මගේ බැල්කනි එකේ ඊවිනිං view එක. අද මම ඔයගොල්ලන්ට පෙන්වන්නේ වෙලාව අද ටිකක් ඉස්පිරිතාලේ වැඩ අඩු දවසක්. ඉතින් අද මට ටිකක් කලින් එන්න හම්බ වුණා. ඉතින් මේ විදිහට තමයි මෙතන ඉඳන් බැලුවම අද ඇත්තටම ගොඩාක් හොඳ දවසක් නෙමෙයි. ඒ කියන්නේ වලාකුළු තිබුණත් බලන්න අහසේ ලස්සන කොච්චර කොහමද කියලා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් මං සමහර දවස්වලට කලින් ආවම මෙතන ඉඳන් විනාඩි 5ක් 10ක්වත් ගත කරනවා. ඒක මේ මට සමහර දවස්වලට පන්ති තියෙනවා, සමහර දවස්වලට පන්ති නැහැ. එතකොට සමහර දවස්වලට හවස් වරුවෙත් වැඩ තියෙනවා. ඊළඟ දවසෙත් මට vlog එකක් කරගන්න හම්බුනොත් මම පෙන්නන්නම් ඔයගොල්ලොන්ට. ඒකම මතක් කරන්න ඕනේ පුංචි පණිවිඩයක් අපේ 2025 ජීවිද්‍යාව හදාරන ආදරණීය දුරකථාලට ඔන්න අපේ රිවිෂන් එක පටන් ගන්නවා ජනවාරි 1 වෙනිදා. දැන් තමයි හිතාගෙන ඉන්නේ එහෙමයි අලුත් අවුරුද්දේ 2025. වැඩල් ගන්න ඔන්න ජීවිද්‍යාව පුළුවන් ඔයගොල්ලොන්ට මේ වීඩියෝ එක බලන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් කෙනෙක් ඉන්නවා නම් කියන්න 24 විභාග හරියට කරගන්න බැරි කෙනෙක් හරි නැත්නම් අලුතෙන් පහේම පළවෙනි පාලියෙන් ළමෙක් හරි දැනටත් වැඩ පොඩ්ඩක් දෙන්න වෙලා තියෙන කෙනෙක් ඉන්නවා නම් මෙන්න chance එක අපි රිවිෂන් වර්ග දෙකක් පටන් ගන්නවා 2025 ජනවාරි මාසෙදම. ඉතින් ඒ ගැන පණිවිඩයක් කියන්න. ඒ වගේම ජීවිතය හදාගන්න සුවර පුතාලටම වටිනා channel එකක් මම වෙනමම කරගෙන යනවා. biology lessons with විශ්ව කියලා. ඉතින් ඒ channel එකත් බලන්න අමතක කරන්න එපා. වීඩියෝස් ගොඩාක් තියෙනවා. මම හිතන්නේ පස්වෙනි පාඩමේ සහ දෙවෙනි පාඩමේ පුංචි පාඩම් කිහිපයක් ඇරෙන්න සම්පූර්ණ සිලබස් එකම නොමිලේ කවර් කරගන්න උනත් පුළුවන් ඕනම ළමෙක්ට. ඒ බයොලොජි ලෙසන්ස් විත් YouTube නාලිකාවත් එක එකතු වෙලා හිටියෝ. මේ පණිවිඩයත් එක්ක එනනම් ඔන්න අපලන්ට අවස්ථාවක් හම්බ වෙනවා. මේ විදිහට ඉතින් හවස් වරුවේ පන්ති නැහැ කියන්නේ වැඩ අඩුයි කියන්නේ. ඒ කියන්නේ මගේ ඊළඟ රාජකාරිය වෙන්නේ මේ සතිය තුල එකතු වෙලා තියෙන ඔක්කොම ඇඳුම් ටික හොදන දවස කියන එක. ඉතින් ඇඳුම් ටික හොදන්න ටිකක් වැඩි වෙලාවක් ගන්නවා මොකද හොස්පිටල් එකේ විස බීජත් එක්ක ඉන්න හින්දා. හරි. ඉතින් දැන් වෙලාව රෑ කෑම වෙලාව. වෙලාව 7ට කිට්ටුයි. ඉතින් මට අමතක වෙච්ච දෙයක් තමයි මේ වීඩියෝ එකේ මේ ලන්ච් එක
ගැන විස්තරයක් දාන්න බැරි වුණා. ඒ වෙලාවේ මට වීඩියෝ කරගන්න අමතක වුණා. තිබ්බ බඩගින්න ඉඳම. ඉතින් ඇත්තටම රෙදි හොදලා අවශ්‍යයක් දාලා ඊට පස්සේ මම වීඩියෝස් ටික බැලුවා පොඩ්ඩක් අද මේ වලොග් එක එඩිට් කරන්න පොඩි අයිඩියා එකක් ගන්න. ඒතකොට තමයි මතක් වුණේ දෙයනේ මේ ලන්ච් එකේ වීඩියෝ එක ගන්න බැරි වුණා නේ කියලා. ඉතින් කමක් නැහැ නේ පොඩ්ඩක් මිස් වුණාට. ඉතින් වෙනසකටත් එක්ක හින්දා දවල් එකත් අල්ලලා ඔන්න අපි ළඟපාත තියෙන හොඳ දෙමළ කෑම තියෙන රසවත් දෙමළ කෑම තියෙන කඩේකට යන්. ඉතින් හොස්පිටල් එක ගාවම තියෙන මේ කෑම කඩයක් තමයි මේක. මේකේ තියෙන ඉන්දියන් ෆුඩ් දෙමළ කෑම තියෙන්නේ. කඩේ පිරිසිදුකමත් ඇත්තටම මේ හොඳයි. කෑමත් රසවත් හින්දා ආවා ඔන්න වෙනසකටත් එක්ක. ඉතින් මේ තියෙන බන් පරාට සහ කීර වඩේ. ඉතින් කාලේ වෙලා ඇවිල්ලා ඉතින් පුරුදු විදියට තියෙන වැඩ කටයුතු ගොඩාක් තියෙනවා මේ පාඩම් කටයුතු. මොකද එදිනදා අපි ගොඩක් ඉගෙන ගන්න හින්දා ගොඩක් කල රැයට අපි MCQ සාකච්ඡා කරනවා. මොකද ෆයිනල් MBBS එක්සෑම් එකට MCQ වැඩි ලකුණු ගාණක් ලබා ගන්න එක වටින හින්දා ඉතින් කෝල් එකක ඉඳන් යාළුවොත් එක්ක කතා කරන ගමන් MCQ සාකච්ඡා කරන ගමන් තමයි පාඩම් කරන්නේ. මම නිතර මේ ලෙවල් ළමයින්ටත් කියන්නේ එහෙමමයි. පාඩම් කරන්න ඕනේ ප්‍රශ්න ફોකස් කරලා කියලා. मैडम जी के दिन पेपर ඉතින් අද vlog එක මම මෙතනින් ඉවර කරන්න තමයි සූදානම් වෙන්නේ. මේ දැන් කාලාවට පස්සේ එතන ඉඳන් ඊට පස්සේ වීඩියෝ එකේ එඩිට් කරන්න පුළුවන් කොටසකුත් මම එඩිට් කරා. මේක අද හෙටම දායි ගොඩක් වෙලාවට මම එඩිට් කරලා ඉවරලා. මේ ඊට පස්සේ දැන් අපේ දැන් හැම අපොයින්ට්මන්ට් එකකම වගේ දැන් මම කරන ජින් ඇන්ඩ් නොක්ස් අපොයින්ට්මන්ට් එක ඉවරලාත් අපිට විභාග කීපයක් තියෙන පුංචි එක්සෑම්ස් හැම එකකම තියෙන ෆයිනල් එක හින්දා. ඉතින් ඒකට පොඩ්ඩක් ක්ලාස් වෙන නැත් එක පොඩි ඩිස්කෂන් එකක් විදියට වැඩ කරන එක තමයි මම මේ වෙලාවේදී ගොඩක් වෙලාට කරන්නේ රැට. මේ ඒක ඉෆෙක්ටිව් කියලා හිතනවා මට කොහොමද. ඉතින් ඒත් එක්කම මේ තව ටිකක් වෙලා ගොඩක් වෙලාට වැඩ කරනවා. කරලා නිදා ගන්නවා. දැන් වෙලාව රෑ 11:02යි. දැන් තව 11 මාර වගේ වෙනකන් ගොඩක් වෙලාවට වැඩ කරලා එහෙමම අද දවසේ නිදා ගන්න එක තමයි. එතකොට ඊළඟ රාජකාරිය වෙන්නේ නැවත වතාවක් හෙට කරන වැඩ ටික ප්ලෑන් කරලා නිදා ගන්න එක තමයි වෙන්නේ. එතකොට හෙට කියන්නේ ඇත්තටම හොඳ දවසක්. හෙට මට ක්ලාසස් වගේකුත් තියෙනවා. අපි බලමු මේ විදියට මම මගේ ජීවිතේ සමහර දවස් ඉදිරියට මම vlogs විදියට ගේන්නම්. ඒ වගේම ඔයගොල්ලෝ ඉල්ලනවා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලලා වීඩියෝ එක දෙයක් හොඳයි නම් ඔයා මොටිවේට් වුණා කියලා හිතනවා නම් මේ විදියට වැඩ කරන්න ඕනේ කියලා හිතනවා නම් හරි විශේෂයෙන්ම A level ලියන දුවල පුතාලා ඔයගොල්ලෝට හිතනවා නම් ඔයගොල්ලෝ මොටිවේෂන් එකක් ආවා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේම යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් පරණ වීඩියෝස් බලන්න. මගේ පරණ vlogs තියෙනවා. අපිත් එක්ක අලුතෙන් එකතු වෙච්ච කෙනෙක් නම් ඔයා ඒ කාලේ ඉඳන් අපිත් එක්ක ඉන්න කෙනෙක් නම් කාලෙක vlog දැම්මේ නෑ කී ඉන්න කෙනෙක් නම් ඔයා මෙන්න chance එක මම හිතනවා ඔයා බලන්න ඇති කියලා ආසාවෙන්. එහෙනම් නැවත හමු වෙනකන් හැමෝටම ජය වේවා.